ඔන්න අපි ඉස්සෙල්ලම දාපු ටෙමු ඕඩර් එක ආවා. ඉතින් මම ඉස්සෙල්ලම දැන් මේක එයිද නැද්ද හරියටම මුකුත් එහෙම ෂුවර් එකක් නැති නිසා මම දැම්මේ අයිටම් 3යි. ඉතින් රුපියල් 3000 ගාණක් වගේ තමයි මට නම් ගියේ ඒ තුනටම. බලමුකෝ මොනවද තියෙන්නේ කියලා දැන් මේකේ. මේක තමයි පළවෙනි එක. ඒක බෑග් එකක්. ඒක මට මතක විදිහට ඒකේ ගාණ උනේ 1900 ගාණක්. මම වීඩියෝ එකේ අන්තිමට මේ ගත්ත ඒ වර්ග තුනේම මේ තෙමෝ එකේ ගත්ත ස්ක්‍රීන්ෂොට් තුනක් දාන්නම්. මේ තියෙන දෙවෙනි එක. මේකත් බෑග් එකක්. එක සයිඩ් බෑග් එකක්. අර හෑන්ඩ් බෑග් එකත් හොඳයි. එහෙම අවුලක් නෑ ඒක. මේ සයිඩ් බෑග් එකත් ඒ රෙද්දම තමයි. ඒ මැටීරියල් එකත් එකයි. ඒකත් අවුලක් නෑ. මං හිතුවට වැඩිය ඒක නම් ඉඩ ගොඩක් තිබුණා. අපි මේ මෙෂර්මන්ට් එක බලලා තමයි ගෙන්න ගත්තේ. ඒත් මට හිතුවට කියන්නේ මං හිතාගෙන හිටියට වැඩිය ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් මේ බෑග් එකේ තිබුණා. මේ තියෙන තුන්වෙනි එක. ඒක මේ මේකප් බඩු දාන පොඩි පවුච් එකක්. ඒකත් රුපියල් 400 ගාණක් වගේ උනේ. ඒකත් හැබැයි හොඳයි. අවුලක් නෑ. ඒකේ මැටීරියල් එක හොඳයි. හොඳයි හැබැයි දාපු ඕඩර් එකේ ඒ බඩු ටික ඔක්කොම හොඳයි. ඉතින් ආයෙ එකක් දාන්න ඕනේ. මම අන්තිමට දාන්නම් මම මේ ගත්තේ වගේ. මේ මිල ගණන් එක කොහොමද කියලා. මට නම් ඒ තිබුණු බඩු ටික ඔක්කොම හොඳයි.